විල්පත්තුව කියන්නේ ජාතික වනෝද්‍යානයක්. ජාතික උද්‍යානයක් ඒ විල්පත්තුවේ ජාතික උද්‍යානයක් හා ඒකට තියෙන පෝෂක ප්‍රදේශ බෆර් සෝන් කියලා අපි කියන්නේ ඒකේ කිසිම පදිංචි කිරීමක් කරන්න කිසිම සංවර්ධන කටයුත්තක් කරන්න කිසිසේත්ම ඉඩ කඩක් නැහැ. ඒ නිසා මේ විල්පත්තුව වනසනවා කියන එක ටිකක් බරපතල ප්‍රකාශයක්. කවුරු හරි එහෙම කරනවා නම් ඒක කෙලින්ම වනජීවී අධ්‍යක්ෂක වගකීම් යුතු එවැනි දෙයක් වෙනවා. නමුත් මට තියෙන තොරතුරු අනුව නම් ඒ ඔය ප්‍රදේශයේ අඟලක් නැර ගිය පුජ්‍යලයක් හැටියට ත්‍රස්තවාදයේ මුදාගෙන විල්පත්තුව විවෘත කරපු පුද්ගලයා හැටියට විල්පත්තුව අවට සියලුම ප්‍රදේශ සංරක්ෂිත ප්‍රදේශ හැටියට ගැසට් කරපු පුද්ගලයා හැටියට මට කියන්න තියෙන්නේ විල්පත්තු උද්‍යානයේ එවැනි ජනාවාසකරණයක් සිදු වෙන්නේ නැහැ. මේ සිදු වෙන්නේ විල්පත්තුවට ඔබ්බෙන් වෙච්ච අභය භූමි ප්‍රදේශවල සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවයි අයිති ඉඩම්. ඉතින් අභය භූමියක ඉදිකිරීමක් කරනවා නම් අනිවාර්යයෙන්ම ඒ සඳහා අවසර ගත යුතුයි මේ වනජීවී අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ. අභය භූමිය කිව්වම මේ අමුතුවෙන් කලබල වෙන්න දෙයක් නෑ. බොරලස්ගම නගරයේ තියෙන්නේත් අභය භූමිය. බෙල්ලන්විල අභය භූමිය. බොරලස්ගම නගරේ තියෙන්නේ. ඔක්කොම තියෙන්නේ අභය භූමියක් ඇතුලේ. අම්පාර නගරේ තියෙන්නේ අභය භූමියක් ඇතුලේ. හම්බන්තොට නගරේ තියෙන්නේ අභය භූමියක් ඇතුලේ. ඒ නිසා අභය භූමියක ඉදිකිරීම කරන්න බෑ කියලා දෙයක් නෑ. අධ්‍යක්ෂක ජනරාල් අවසරය දෙනවා. ඒ වගේම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්ට පුළුවන් විටින් විට අවශේෂ කැලෑවලින් ප්‍රදේශ ජනාවාස සඳහා ලබා දෙන්න. හැබැයි හෙක්ටාරයකට වැඩි ප්‍රමාණයක එලිකිරීම කරනවා නම් පරිසර වෙනස් කිරීම කරනවා මධ්‍යම පරිසර අධිකාරිය අවසර තියෙනවා. එසේ නැතුව කරන සෑම ක්‍රියාවලියක්ම නීති විරෝධී ක්‍රියාවලිය. ඒක දේශපාලකයෝ කළත්, දිසාපති කළත්, වෙන කවුරු හරි කළත් ඒක පැහැදිලි නීති විරෝධී ක්‍රියාවලියක්.